මේ ඒරියල් එකේ ගලිවර්ලා දෙන්නෙක් නෑ. ඉන්නවා නම් මන් රෙඩි පේස් ටු පේස් ගේමකට. මං හරි නපුරුයි, මං හරි වසයි. මම මේ පොඩ්ඩට මිනිසුන්ව මරනවා. අඩෝ මේ ඒරියල්ස් එකේ ඔරිජිනල් ගලිවර් මම. ගුරුකාරයට වැඩ බෑ, වැඩකාරයට බොරු බෑ. මං ඕනේ එකට රෙඩි. මෙතන රණ්ඩු සරුවල් ගෝරි බෝරි දාගන්න ඕනේ නැහැනේ. අපි රියල් ගලිවර් කවුද කියලා හොයාගන්න ක්‍රමවේදයක් හොයාගමු. තුවක්කු වලින් ගෝරි වලින් බෑ ප්‍රශ්න විතරයි. අපි මේකට දාමු රියැලිටි ෂෝ එකක්. එතකොට පුළුවන් අපිට ඇත්ත ගලිවර් කවුද කියලා හොයාගන්න. පිස්සුදෝයි රියලිටි ෂෝ තියලා නියම මිනිහ හොයාගන්න පුළුවන් නම් ඉලෙක්ෂන් නැතුව මැතිඇමතිල තෝරගන්න රියලිටි ෂෝ තිබ්බම ඉවරයි. ඇති මේ කතාව ඇති. තනිය හැටියට අනේ ගහන්න ඕන. හොඳම ක්‍රමය සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය මං හිතන විදියට රියැලිටි ෂෝ එකට යන එක. මම ගලිවර් වැඩ සුපර් ඉන්නේ කන පිට මේ ගමේ කන පිට මේ ගමේ කන පිට ඔය සිංහම පොරවගත්තු කැනහිල් පැටියා මරුව එක්ක සැතපෙන්නට දඟලන හැටියා පිංකුඩ්ඩා ඉත්තාවා උලට රිංගලා වයිලටෝක් දුන්නේ මූ හොදට බය වෙලා සක්කබක්ක බොරු සෝබන නෑමංගාව තව පොඩ්ඩෙන් මෙතන ගලයි ලේගංගාව පච්චකිච්ච ජැක්ලක්න මේ මංගාව දෙකට නමල උඩාරිනෝ මේ උංගාව දින්නකෙන්ද ඩප්පියෙන්ද ඕනෑ උඹට දෙන්නේ මුළු හතර පැනලා උඹ කැඩෙන්ට තුවක්කු පිස්තෝල මොටද ගේමක් දෙන්ට මී මින්නා හික්මීයා බැහැපම් පොරට කෙලින කුකුල කොයි කොටුවෙත් කෙලිනවා ජයට වයිලා මොටද මන් රෙඩි බොල බැහැපිය බිමට උම්බෑ කිය දඟලන ගොන් වහු පැටියා දක්කනවා පරලෝකෙට මේ හිටියා නවතන මොනවද මේ කියන්නේ බයිලද හරියට මේ පාර්ලිමේන්තුවේ වාද කරනවා වගේ පාර්ලිමේන්තුවෙත් කියන්නේ බයිලාද? මේ බයිලද මොනවද කියලා මන් නම් දන්නේ නැහැ. මේ මොනවා කළත් අපේ රියල් ගලිවර් බොස්සෝ හොයාගන්න බැරි වුණානේ. ඕ හරි. අපි එහෙනම් මේකට ඩාන්සින් අයිටම් එකක් දාමු. නවතන ඔයෝක නවතන හැම එකම අප්පුඩි. හරි බලමු කොයි නටුමක් නටවලා හොයාගන්න පුළුවන්ද කියලා. ඕන නැටුමක් නටමු. හැබැයි පොඩ්ඩක් ඉඳ ඕනේ. දෙන්නම් ඉඳ. පෙන්නන්නම් වැඩ. මැරුණත් සොමිය ගමු මම සැප ගන්නවා ජොලියෙන් ඉන්නවා අතේ සතේ නැතත් මගේ ජුමා
ජුමා ජුමා ජුමා ජුමා අද කාලා බීලයි මූ හෙට මැරුණත් සොමිය ගමු මම සැප ගන්නවා ජොලියෙන් ඉන්නවා තේ සතේ නැතත් මගේ ජුමා 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 I don't know what you are saying. Don't talk bloody nonsense, I say. ඔයි කොල්ලවානා මටනම් තව පොඩ්ඩයි ඕනේ. ජුමා 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 නටුන් දැ ටීවී එකේ නටුන් කියලා පෙන්නන්නේ ඕවා තමයි. හින්දි පිච්චරවල නටන්නෙත් හින්දි පිච්චරවල නටන්නෙත් ඕවම තමයි. මේ විනිශ්චය මණ්ඩලෙත් එක්කලා වාද කරන්න බෑ. ඇයි නම් ටීවී එකේ වාද කරන්නේ? මේ බයිලත් කිව්වා නැටුනුත් නැටුවා එහෙම කරයි කියලා මෙ අපේ රියල් ගලිවර හොයාගන්න පුළුවන් වුණත් නෑනේ නෑ ඉතින් මොනවද අපි කරන්නේ? මේ අපි නම් මෙහෙම කරමු. එහෙම මෙහෙම නෙවෙයි මේ පුළුවන් නම් කියනවා අම්මා ගැන කවියක් කියන හරි මං ලෑස්ති. සිනිදු සේල නෑ පුතුනේ වත සරසන්නට රාජබොජුන් නෑ පුතුනේ කුසපුරවන්නට සයනාසන නෑ පුතුනේ නිදි කරවන්නට දිරිය ගනින් මගේ පුතුනේ මතු රජවන්නට මල්ලි මේ මොකද? මල්ලි මං ඔයාගේ අයියා. ඔයා මගේ අයියා නම් ඔයාගේ පොපි ලපයක් ඇති. ඒක මට පෙන්වන්න. අයියා තෝගේ කොල්ලා මගේ පොල්ලත් පොල්ගෙඩි 10ක් හොරගම් කරනවා. ඇත්තද පොඩියකෝ මේ කියන්නේ? ඇත්ත තමයි බං. මේක පොල් හොරගම් කොල්ලා. ඇත්ත කියපන් පොඩියකෝ. ඉස්කෝලෙන් මට රුපියල් 10ක් ගේන්න කිව්වා. අම්මා ළඟ කොයින් දෙයකට සල්ලි. ඒ හින්දා මම පොල් අවුලලා එක්ක මගේ අම්මේ. අනේ මහත්තයෝ. වරෙන්ට පොලිසියට. පණේ. අතරම. වාදම තියන්න. තියන්න මම. අනේ මහත්තයෝ. අනේ මට මොකද හිතාන්නේ? පණේකට පැත්තට. ලොකු පුතේ මල්ලිව බේරගනින්. අනේ අයියේ මාව බේරගන්න අයියේ. එදා ගෙදරින් පැනලා මම ඔහෙ ඇවිද්දා. රස්සාවල් හෙව්වා. ඒත් කවුරුවත් දුන්නේ නැහැ. කන්න ඉල්ලුවා. ඒත් දුන්නේ නැහැ. පස්සේ මම තීරණය කෙරුවා. අනුන්ගේ දේ ගසාගෙන කන්න. ජීවත් වෙන්න ඕන නිසායි මල්ලි මං එහෙම කෙරුවේ. ඔව් අයියේ මට ඔයා ගැන තේරෙනවා. මන් දන්නවා ඔයාට කුරා කූම්බියකටවත් වරදක් කරන්න බැරි විත්තිය. මම මේ මැරකම්
ජඩකම් ඔක්කොම කෙරුවේ හිතට එකගෝ නෙමෙයි. මම හිතට එකගෝ කරේ එකම එක දෙයයි. ඒ මధుරිට ආදරය කරපු එක. මන් නිසා මගේ අයියගේ මුළු ජීවිතේම නිස්කාරණය ගෙවිලා ගියා. ඒ වෙනුවෙන් දෙයක් කරන්න මට වෙලා වැවිල්ලා. මම මගේ අයියට මధుරිව ලබාලා දෙනවා. මල්ලි මෙන්න ඔයාට මගේ මధుරිය බාරයි. මෙයා හොඳට බලාගන්න. මధුරී මගෙනුත් ඔයාට වැරදි සිද්ධ වුණා තමයි. මට සමා වෙන්න. මගේ මල්ලිය හොඳට බලාගන්න ඕනේ. එහෙමනම් හැමෝටම ආයිබෝවන්. මං ආයිමත් මගේ පුරුදු ලෝකෙට යනවා. කාලයේ වියරුවෙන් දිනෙක දිවිමග අතරමං වූ දෙබෑයෝ අනපේක්ෂිත දිග්භාගයකදී යළි එක් වුවද ආදරය නම් වූ ආත්මීය ආත්මාර්ථය ලෙන්ගතු සහෝදරත්වය අභිමුව පරිත්‍යාගශීලී පරාර්ථයක් කොට මතකය නම් වූ මායාමාත්‍රය පමණක් ශේෂව තබා හද පිරුණු සෝරු සෙනෙහසින් වෙන්ව ගියහ. Mm-hmm.